අපි මෙතන මහා ලොකුවට කතා කරා මේ ගැන ඊට පස්සේ විසඳුමකටත් ආවා ඊට පස්සේ අපි ඕගොල්ලන්ටත් ලිව්වා අර වරාය හිර වෙලා තියෙන වාහන ටික ඒව රිලීස් කරාද ඒක තාම නෑ සර්. මොකක්ද අප්පත් ඒ තීරණයක් ගන්නවද ඒවා ගස් පැවවිලා තියෙන වාහනවල ඒක අර මොනවාද ක්‍රොස් බෝඩර් එකට ඉතින් දෙයනේ මට තේරෙනවා ඒක ඕගොල්ලෝ කිව්වා ඕගොල්ලෝ මහා ලොකුවට මෙතන කිව්වා අපි ඒක රීඑක්ස්පෝර්ට් කරනවා කියලා. අපි කිව්වා ඒ වගේ කතා කියන්න එපා රීඑක්ස්පෝර්ට් කරන්න බෑ කියලා. රීඑක්ස්පෝර්ට් කරේ නෑනේ අන්තිමට. ඔයද දඩයක් ගහලා ගේන්න දෙන්නකෝ මේ වැදගත් මිනිස්සු මේවා ගාලා තියෙන මාව හම්බෙන්න ආව හිටපු ලේකම්වරේ කමාත්‍යාංශයේ මේ මිනිස්සයාගේ පෙන්ෂන් එක යම කළේ වංශ වාහනයක් ගෙනල්ලා. හරි මේ මිනිස්සයා දන්නේ නෑනේ මේක මේ තර්ඩ් කන්ට්‍රි හොර වැඩ නෙවෙයි මේවා සාමාන්‍යයෙන් වැදගත් මිනිස්සු කරපු දේවල්. අන්තිම කෝට් එකෙන් මේ සමගියකට එන්න ජජ් කිව්වා ඒකෙන් ඉෂුව තියෙනස ඩෙමරේජස්. එතකොට ඩෙමරේජස් දැන් ඩෙමරේජස් වේව් කරන්න වෙනවා. HIP and SLPA. HPC හමන්තෝට පෝට් එක. ඒකලන් මැක්සිමම් 1.5 මිලියන් ඩෙමරේජ් එකට කැමති වුණා. SLPA ට කතා කරාම SLPA refer to treasury STA එකට කැමති වුණා. ඉතින් මෙහෙම කරන්න බෑනේ ST ට කියන්නකො මේකේ තීරණයක් ගන්න කියලා. අපරාධනේ වාහන ටික උතර පැලවෙනවනේ. නෑ ඒක තමයි ඇග්‍රීමන්ට් එක නේද? ලේසිම එක තමයි දැන් කෝට් එකෙන් කිව්වා නම් සෙටල් වෙන්න කියලා. අපි දෙපැත්තෙන් ඩෙමරේජ් වලට ගාණක් එකඟ වෙලා නැත්නම් ඒගොල්ලන්ට ලොස් එකක් ගන්න බෑ. ඊට පස්සේ කන්සියුමර්ට කියන්න ඕනේ වැරදි පාරේ ආවා. Now your charge is this much and you clear it. Yeah. I'm going to with the consent of the members we will send a directive because we are not collecting the money, right? This is a public finance matter, no? It has been going on for 2 years now. Hari අපි ලියමු ST ට අපිට සති 3ක් ඇතුළේ මේකේ තීරණයක් දෙන්න කියලා සොලියුෂන් එකක් දෙන්න කියලා. මොකද මේකට සොලියුෂන් එකක් උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා නම් අපිට ට්‍රෙෂරියට මුදල් ලැබෙන්නේ නැත්තම් මේකේ දෙකෙන් එකක් තියෙන්න බෑ. Ultimately the treasury is not getting any money. Honest genuine people who did it don't have a vehicle. තිබ්බ කාර් එකක් තිබුණා තමයි LC එක ඇරියේ. හරි? And nobody is making any money except for the lawyers. So we are going to write a letter to the ST within 3 weeks that we would like for him to resolve